Hi යාළුවනේ, welcome to our YouTube channel. ඔන්න අද නම් හරිම ලස්සන දවසක්. ඔයාලා දන්නවනේ දනු ගමේ ඉඳන් ආවා කියලා. ඉතින් දනු කතා වුණායි අපි ගමේ යමු කියලා. මොකද මමත් ගොඩ කාලෙකින් දනුලගේ ගමේ ගියේ නැහැ. ඉතින් අපි දෙන්න දැන් මේ ගමේ යන ගමන් ඉන්නේ. දනු මට ලස්සන පිච්ච මල් දෙකකුත් කඩලා දුන්නා. අපි උදෙන්මයි ගෙදරින් ආවේ. ඒ නිසා අපිට කන්න වෙලාවක් තිබුණ නැහැ. ඉතින් අපි මගින් අතර වුණා කන්න. අපි දෙන්න පුංචි කයියක් ගහන ගමන් තමයි මේ කකා ඉන්නේ. අපි දෙන්න කයිය ගහන්නේ මේ අද අපි මේ ගමේ යන්නේ දනුලගේ නංගිගේ බර්ත්ඩේ එක නිසා. අපි කතා කර ගියේ මොකද කරන්නේ, නංගි සර්ප්‍රයිස් දෙයිද, ගෙදර ඉඳීද දන්නේ, අපිව දකීද දන්නේ. ඔන්න ඕවා තමයි අපිට තිබ්බ ප්‍රශ්නේ. ඉතින් අපි ඒවා කතා කර කන ගමන් තමයි මේ ඉන්නේ. අපි ගත්තා යෝගට් ඩ්‍රින්ක් එකකුත් බොන්න. නැත්තම් අපි දෙන්නටම ගෑස් ටික් වැඩි වෙනවා. අපිට යන මග නම් ගොඩාක් වීඩියෝස් ගන්න බැරි වුණා. මොකද අපි ලොකු වැස්සකට අහු වුණා. තැන් දෙකකදී විතර කිරිඳි වැල හරියේදී තව එක තැනකදී අපි ලොකු වැහි දෙකකට අහු වුණා. ඒත් කෑගල්ල පැත්තට යද්දී නම් වැස්සේ නැහැ පොඩ්ඩක්වත්. ඉතින් මං දනුලගේ ගමේ යන හරිම ආසයි. ඒ මග ඒ පාර මාරම ලස්සනයි. මේ පන්සල දකිද්දි තමයි මන් දන්නේ දැන් නම් ටිකක් දනුලගේ ගෙදරට ළඟයි කියලා. ඉතින් අපි දනුලගේ ගෙදර ආවා. ගෙදර ආපු ගමන් දනුලගේ අම්මත් එක්ක අපිව පිළිගන්න ආව අමුත්තු දෙන්න කවුද බලන්නකෝ. ඉතින් අම්මා අපි දෙන්න එනකම මග බලාගෙන ඉඳලා අපි ආව විතරයි ඉක්මනින් දුවගෙන ආවා. නංගි ක්ලාස් ගිහිල්ලා නංගි එනකන් අපි හිටියා. ඉතින් ඔන්න දැන් ආව අපි සර්ප්‍රයිස් කරන්න යන්නේ. Happy birthday. දනුලගේ අම්මා අපිට රස කෑම හදලා තිබ්බා. දනුලගේ අම්මගේ කෑම ඇත්තටම හරිම රසයි. ඉතින් බතුත් කාලා දැන් අයිස්ක්‍රීම් කන්න තමයි හදන්නේ. මොකේ කියවත් කනවනේ. අයි. අර බලන්නකො කන විදිය. जीना कैसे जीना हंसी का मैंने जीना मेरे हमदम हंसी का कभी जीना. ඉතින් අපි දැන් කේක් කපන්න තමයි හදන්නේ. අපි කේක් කපලා දැන් බීම බොන්නයි හදන්නේ. දනුලගේ අම්මා ඉතින් මට ගියපු වෙලේ ඉඳන් එක එක කැම ජාති ගෙනල්ලා දෙනවා. ඉතින් ඇත්තටම මං කියන්න ඕනේ දනුලගේ අම්මා කියන්නේ මට මගේ අම්මා වගේමයි. කිසිම වෙනසක් නැහැ. මට හරිම ආදරේ. ඉතින් මේ තියෙන්නේ පහුවෙනිදා උදේ අපිට තාත්තා ගෙනල්ලා තිබ්බා ලැවරියයි පානුයි. ඉතින් අපි ලැවරියා නම් දැන් කෑවේ නෑ, පාන් කෑවා. ෂෙන්න කොහෙන්න? ඉතින් මේ තියෙන්නේ දනුලගේ ගෙදරට යන හරිම ලස්සන පාර. මේ තියෙනවා පේරේදී මම මෙයාට පේර වතු කියන පේර තියෙනවා ඉතින් බැහැලා කලන්න බෑ පල්ලට යන්න ඕන. තරක් වෙනවා ගෙදර යන්න.
මං ආසම කෑමක් ගන්න නතර වුණා. අපි රටකච්ච බෑග් තුනකුත් ගත්තා. ඊට පස්සේ අපි නතර වුණා දොඩම් බීම එකක් බොන්න. අපි අයිස් හතරකුත් ගත්තා. එදා නම් මාර මව්වයි. ඒ යව්ව දරා ගන්නත් බෑ. තරමටම මාර අව්වයි. අපි එද්දි දනුලගේ අම්මා අපිට ලැවරියා දෙකක් ඔතලා දුන්නේ අන ගමන් කන්න කියලා. ඉතින් අපි ඒක කන්න මෙතනින් නතර කරා. අමාරුද? අම්මේ බුක. මගේ රම්පු කරගෙන අදුර සුට්ටක් බිලා දෙන්න. ලියවුණා ඔබ ගැන කවි පෙළක් මැලවුණා රැතුන් යාමයක් හද පලා යන දුක එකහු කරගෙන ඉන්නවා මම මග බලන් හේතු හෙව්වේ ඔබේ රුව දැක ගන්න ආසා හින්දා. අපිට හම්බුණා පාරායින කඩලංකල් කෙනෙක්. ඉතින් අපි කඩලත් ගත්තා. අපිට යන පාරේ හම්බුණා ලස්සන දිය ඇල්ලක්. ඉතින් අපි එතනින් නතර වුණා ටිකක් වෙලා එතන ඉඳලා යන්න. ඔබ දැක ගන්න අත තාරු කාලි ඇවිලිලා නැති පාළු අම්බරේ පායනාතුරු පලායින්. දැන් තමයි අපි දවල්ට කන්න හදන්නේ. එහෙනම් අපි කාලා එන්න. යන්නේ කියලාවත් කියන්න බැරි වුණා. අපි කාලේ ගත්තා. එහෙනම් ඊළඟ vlog එකේ ඉක්මනට අපි මූ එතකන් හැමෝම සතුටින් බලමු. අපි ගෙදර ආව ගමන් තේ එකක් බීලා කේකුත් කෑවා. එහෙනම් guys අතට vlog එක ඉවරයි. අදත් vlog එක බලපුවාලා හැමෝටම ගොඩක් ස්තුතියි. ඒ වගේම ගොඩක් ආදරේ. ගිහින් එන්නම්. ටටා බයි.